ඉනෝ කමෙනිකේ අනේ ඒ ආදරේට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං හරිම ආදරෙයි මං ඇත්තටම වාට ගොඩක් ආදරෙයි ඉනෝ කමෙනිකේ අනේ සුද්ධියෝ අපිට වතුර දාලා මට ගම් වතුර දාලා ගොඩාක් මේ පාර දැන් ටිකක් බැහැගෙන ගිහිලා තියෙන්නේ ඉතින් අපේ ට්‍රාන්ස්ෆෝමරේ කැඩිලා මේ කරන්ට් එක නැහැ ඉතින් මේ ගෙදර තමයි ඉන්නේ කෑම බීම මේ මෙහෙන් තමා ඉතින් ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් මං ගැන හොයලා බැලුව හැම යාළුවෙකුටම ඉනෝ කමෙන්ට් එක තමයි වීඩියෝ එකක් දාලා ඒ නිහතමානී ආදරේට thank you ඉනෝ කමෙන්ට් එක ගොඩක් ආදරේ ඇත්තටම හිතා ගන්න බෑ මට මෙච්චර ආදරේද කියලා ගොඩක් හැමෝම ඉතින් එහෙ තමා තින්නේ මේ තාම යන්න බෑ මම ගිහිල්ලා ගේ බලලා ආවා සුද්ධ කරලා කරන්න බෑ මම මඩ වගේ තියෙනවා වතුර දාලා හොදලා ආවා ඉතින් මේ තරම් නිහතමානී ආදරයක් තියෙනවා කියලා මගේ ඉන්බොක්ස් එකේ පිරිලා මේ ගොඩාරියක් පිරිලා මේ කොහෙද ඉන්නේ අක්කේ වාට මොකද මොනා හරි වුණාද කියලා මං ඉන්නකොට එකපාරටම තමයි වතුර ආවේ මං ජීවිතේ කවදාවත් ඒ වගේ විඳලා නැහැ කියන්නේ එහෙම දැකලත් නැහැ මේ ඊට පස්සේ මගේ පුතාව මං කරේ තියාගෙන අම්මා මේ රෙදි කොළුවේ තියාගෙන මල්ලිගේ දුව ඉන්න හිටියා මං ගාව එයාව මැදි කරගෙන අරන් ඉතින් ගොඩාක් ස්තුතියි මං ගැන හොයපු මං ගැන හොයලා බලපු හැම කෙනෙක්ටම මට ඇත්තම සතුටුයි ඉනෝ කමෙන්ට් එක ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං I love you අපි තාම මෙහෙ ඉන්නේ සුද්ධියෝ අර ඉන්න අයියලා අක්කලා ගෙදර තමයි තාම ඉන්නේ අපේ ගෙදර තාම යන්න බෑ පවුල් 15ක් ඉන්නවා මේ කියන්නේ අම්මලා තාත්තලා අම්මලා තාත්තලා එහෙම තමයි දුවලා පුතාලා එහෙම හයි මා පෙන්නන්නේ ඉතින් මේ අසල්වැසිය තමයි මේ මල්ලි තමයි මට ෆ්‍රිජ් එක වුණත් ඒ දාන්න මේ උදව් වුණේ මට කවුරුත් නැති නිසා අපි ඊට පස්සේ මම ළමයාගේ අර කබඩ් එකක් තිබුණා ඒකත් අnder දාලා මාව අපු එක්කන් ආව ඇත්තට මේ අයියා මේ ඉන්න එපා එන්න කියලා ඊට පස්සේ තමයි එතන කතා කරලා මේ අපේ ගෑත් පාර වතුර තව ආවේ එතකොට එකපාරටම වතුර වැඩි වුණා මම බය වුණාත් එක්ක හිතා ගන්නත් බැරුව ගියා මොකද මේ වුනේ කියලා. ඊට පස්සේ ළමයාව මං කරට අරගෙන අම්මට මේ ඔළුවේ මේ අම්මව තියාගත්ත බෑග් එකේ රෙදි දෙක තුනක් ගදාගත්තා ලිය කිවිලි ඔය තියෙන ඒවත් දාගත්තා. ආවා. ඉතින් ඉනෝ කමෙන්ට් එකේ ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං. හරිම ආදරෙයි මට මේ තරම් ආදරය කරන පිරිසක් ඉන්නවද කියලා හිතුණා. I love you. අද තමයි නෑවේ. එච්චරම වැස්සා අද නෑවා පුතත් නෑව්වා අපේ අම්මලා කෙල්ල ඒ සේරම නෑවා ගෙදර මේ සේරම කට්ටිය නෑවා අද ඉර පායලා තියෙනවා හෙට වෙද්දි අපිට ගෙදරට යන්න පුළුවන් වෙයි ගොඩාක් ස්තුතියි ගොඩාක් මං ගැන හොයලා බැලුවට ඉනෝ කමෙන්ට් එකේ ඒ වගේම අනිකුත් සියලුම දෙනා ස්තුතියි ගොඩාක් වීඩියෝ කෝල් වලට දැන් ඔව් වීඩියෝ කෝල් එක මම මැරිලා කියලා තියෙනවා ඇත්තටම මම මැරිලා නෑ පෙලක් අය කියලා බය කරලා තියෙනවා හැමෝම මම මැරිලා කියලා දෙයියන්ගේ පිටින් මගේ දරුවා වෙනුවෙන් මට තව ටික කාලයක් ජීවත් වෙන්න ඕන ඊට පස්සේ මැරුණාට කමක් නෑ ඒ කියන්නේ මගේ දරුවා ටිකක් තව ලොකු වෙනකම් මම ජීවත් වුණත් ඇති නැත්තම් කිසිම ආසාවක් නැහැ ඉතින් මට දරුවා නිසා ඉන්නවා අම්මා බලා ගන්න කවුරුකුත් නැහනේ දරුවා තමයි මල්ලි ගාව නම් අම්මා කොහොම හරි තිබ්බ හැකි මේ දරුවා නිසා මට මේ ජීවත් වෙන්න ඕන ඉතින් මම දෙවියන්ගෙන් ඉල්ලන්නෙත් මගේ දරුවා නිසා මට උස්ම ටික තව දෙන්න කියලා නදීලා කඩේ තියෙන නේද